එදෙන්න පුංචි ආක්ෂර දෙන්න බලන ඔක්කොම එකතු වෙලා ලස්සනත් පොළොසන්න ආදයක් ආදරෙන් එදෙන්න අපි දෙන්න ඊයේ රාත් හම්බුණා අදත් එනවා ඊයේ රාත්‍රියේදී කරපු දේ කරන්න කියලා ඉල්ලනවා මගේ රත්තරන් නෝනාවරණ මහත්තුරුනේ මගේ රත්තරන් පුංචි දුවේ පුතේ අම්මේ තාත්තේ අයියා කෙනක්ගේ මල්ලියේ ගොඩක් දෙනෙක්ට අඩුවක්ව තියෙන දෙයක් තමයි Tamanගේ නිර්මාණයක් නැහැ කොච්චර සින්දු කිව්වත් Tamanගේ කියලා නිර්මාණයක් නැහැ වැඩිහිටිය උදවියට පවා හැබැයි පුංචි ආක්ෂර තියෙනවා දැන් එයාගෙම කියලා ගීතයක් අපි ඉස්සෙල්ලම ඒ ගීතය කියන්න ඉස්සෙල්ලා ඒ ගීතය හදලා දුන්න හාමුදුරුවෝගේ නම අපි කියමු ආක්ෂා තව විට චන්දිම හාමුදුරුවෝ එදෙන්න චන්දිම ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අපි নমස්කාර පූර්වක ස්තුතිය එකතු කරනවා හොඳ අර්ථාන්විත ගීතයක් පුංචි ආක්ෂට උන්වහන්සේ නිර්මාණය කරනවා මෙන්න ආක්ෂගේ අලුත්ම ගීතයේ පුංචි කොටසක් සංගීතය නැතත් අපි දෙනවා ඔයාලට නිදුකානනේ පුංචි ආක්ෂා නිදුකානනේ යලි බොඩිනුමනේ මේ ලෝකේ යලි ගැන සිතා සිත් පුරා අඳුරින් වේලා ඉන්නාමේ අපි ගැන සිතා මියේදිලා ගුණදම් බේදා බුදුබණ මතක වෙලා අනුකම්පා වෙලා අපි ගැන යලි සිතා වඩිනෝමන වෙනි දුකානනේ අපි අසරණ වෙලා කරුණා ගුණයම මුදවා ගන්න යලි එනුමනේ සරණක් දෙන්න බුදු හිමි යන්නේ සරණක් දෙන්න බුදු හිමියනේ අත්පුඩියක් ගහන්න කියන්න බෑ මොකද අපේ උතුම් බුදු රාජානන් වහන්සේ ගැනයි නිදුකානනේ නිර්මාණය වෙන්නේ කියන්නේ උතුම් බුදු ගුණ ගැනයි හැබැයි මේ ළඟදී මෙයා මාව රැවට්ටුවා මම මෙයාට කිව්වේ මේකේ සිංහල ගීතය කියන්න කියලා හැබැයි පුංචි කමට මාව රවට්ටලා එයා ඒකේ ඔරිජිනල් එකම කිව්වා හැබැයි අද කියනවා මං ආක්ෂා ඒක හරියන්නේ නැහැ සිංහල එක කියමු මේ දිල්කි උරේෂා ගායනා ශිල්පිනිය ගායනා කළ සත්තයි ඔබ මට වාගේ මේවා YouTube එකේ යනකොට රූපවාහිනිය යනකොට පුංචි දුව හොඳට උකහා ගන්නවා ළඟට ගන්නවා මේ ගීත එදෙන්න අක්ෂර ආරාධනය කරනවා සත්තයි ඔබ මට වාගේ පුංචි කොටසක් අපි ගායමු අද දෙන්නකො අත්පොඩියක් හැමෝම එකතු වෙලා හැබැයි දැන් මං ඔයාව රවට්ටනවා එදා ඔයා මාව රවට්ටුවා දැන් අද මං ඔයාව රවට්ටනවා මට ඕක නෙමෙයි ඕනේ ඔකේ හින්දි එක දෙනවද
අපි වැඩිය මෙයාව තෙහෙට්ටු කරන්නේ නැහැ. අපි ඊළඟ ගීතයට යන්න සූදානම් වෙනවා. මගේ රත්තරන් පුංචි දුවේ පුතේ අම්මේ තාත්තේ අයියා කියන අංගේ මල්ලි සමහර විට මේ ගීත ගායනා කරනකොට කෙනෙක් කියන්නට පුළුවන් පුංචි කමට කියන සින්දුද කියලා. මේ වගේ සින්දු කියන නිසා තමයි ආක්ෂට ඔයාලා ආදරය කළේ ආස කළේ. මේ පුංචි දුවට හිත හයිය වෙන්නත් එක්කලා හිත පිට ඇති මිනිසුන් හැටියට දෙන්න බලන ලස්සනත් පොළොසන් ආදයක් හැමෝම එකතු වෙලා ආදරෙන් ඔන්න ආක්ෂාවට ඒ අත්පුඩිය මෙන්න යනවා සිදුව ප්‍රේව් සමග යලිත් ගායනට ශිල්පිනී අක්ෂා චමුදී ප්‍රසන්ගේ සජීවීකරණය කරන්නේ කොළඹ මල්වත්තු පාර නීරෝ CD හවුස් ආයතනය. ඒ වගේම ආයතනයේ නිල වීඩියෝ කරුවා හැටියට ක්‍රියා කරන තරංගා වීඩියෝ ආයතනයේ ඒ සියලුම කාර්ය මණ්ඩලයට අපි ස්තුතිය ගෞරවය උත්තමාචාර්ය උපද කරනවා. මේ DVD පටය ලක්ක පුරා බෙදෙන්නේ නීරෝ CD හවුස් ආයතනයේ හරහා. එයත් අපි තාම අභිමාණයෙන් සිහිපත් කරමින් අපි යන්න සූදානම් වෙනවා. ඔබ ආදරය කරන ආස කරන මීළඟ ගායන ශිල්පීන් කරා. ඊට කලින් ප්‍රියනෝනාවරණ මහතුරුනි මේ පුරවරයට රාජාංගණයට ඒ වගේම මේ වැව් පැදි රාජ්‍යයට අති විශාල මෙහෙවරක්
පියවරක් කරන දේශීය ඖෂධයෙන් මුළු ලොවක් සුවපත් කරන්න සමත් වුණු ඒ කෝමාරිකා ශාකයේ හරහා මුළු ලෝකෙම සිත් සතන් සුවපත් කරන්න සමත් වුණු අපේ අවුරා ලංකා හර්බල් පුජ්‍යලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක වෛද්‍ය චන්දික විරංජිත් තාමුගල මැතිතුමා අපි යලි අභිමානයෙන් උදව සිහිපත් කරනවා මේ වගේ දැවැන්ත සංදර්ශනයක් ප්‍රියනෝනවන් මහතුරුනි වටාවරණ ඉදි කරලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන නෙමෙයි ඔයගොල්ලෝ ආවේ මේ ප්‍රසංගයේ නොමිලේ ඔයගලන්ට දෙන්නේ එතුමා ප්‍රධාන අවුරා ලංකාවේ සියලුම කාර්ය මණ්ඩලය අපි බොහොම අභිමානයෙන් උදව සිහිපත් කරනවා මේ අති විශාල ජනස්කන්ධය සමග එකතු වෙලා මේ දැවැන්ත සංදර්ශනය ගෙන යද්දී ඩෙලා ප්‍රධාන සීදුව ප්‍රේව් සමග අපි ආරාධනය කරනවා තවත් ලංකාවේ ආකර්ෂණීය ගායන ශිල්පී යුගලයකට ඔබ එදා ආස කළා ආදරය කළා රබාන ගහලා ඔබ ආදරය කළ ලංකාවේ ශ්‍රී මේ ජයශ්‍රී සිදුව ප්‍රේව් සමග අපි ආරාධනය රෝහන් රෝහිත වේදිකාවේ ලංකාවේ ශ්‍රී ජයශ්‍රී අයිබෝන්ඩ සුබලුත් අවුරුද්දක් වේවා සේරමල්ලට රාජාංගනේ අද අපි ඉන්නේ යාය 18 මං හිතන්නේ මේ අවුරුද්දේ 20 අපේ පළවෙනිම සංගීත ප්‍රසංගයේ සහභාගී වෙන ඉතින් ඕගොල්ලෝ සේරමල්ලටත් අපි සුබ ප්‍රාර්ථනා කරනවා එහෙනම් ලස්සන සින්දුවක් කියමු ඉස්සෙල්ලාම ඕගොල්ලෝ ආදරය කරපු අපිත් ඕගොල්ලන්ට ආදරෙන් දුන්නු සුදු ඇඳුමින් සැරි මුව හසරල්ලේ ඇඳුමින් සරි මුව හසරැල්ලේ අරලිය ගහයට සුවිසුරු නිල්ලේ අනිවන විට මා සමගින් ඉදි කර අදිමදි කරමින් තනිවෙමු සොඳුරියේ අපි සැනසිල්ලේ වමටන් සුදු ඇඳුමින් සරි මුව හසරැල්ලේ අරලිය ගහයට සුවිසුරු නිල්ලේ අනිවන විට මා සමගින් ඉදි කර අදිමදි කරමින් තනිවෙමු සොඳුරියේ අපි සැනසිල්ලේ කර පායන සඳ ඇඳි සෙවනැලි සිතුවම් රෑ සිහිනෙන් ඔබ එන විට මා පිබිදින්නේ අදවක්කෝගෙන තින්න ඔබ වැල් කළ මග සිත ඉවසුම්නෑ කුමරිය ඇයි ඔබ තනිවම සිසුමන් පෑ මල්ලිල කියමු කටියම කුමරිය ඔබ අද මා ළඟ නෑ ආදරයි සුදු ඇඳුමින් සරි මුව හසරැල්ලේ අරලිය ගහයට සුවිසුරු නිල්ලේ තනිවන විට මා සමගින් ඉදි කර අදිමදි කරමින් තනිවෙමු සොඳුරියේ අපි සැනසිල්ලේ සිරි සිරි හන මත සීලල් පෑ කුළුතුල් ආදර හැඟුමන් විසිරෙන්නේ ආසල් යන විට මාවත සීවන විට මට ඉවසුන්නේ මග සිත තනිවම දොඩවයි සමගන්නේ කියමු කුමරිය ඔබ අද මා ළඟ නෑ සුදු ඇඳුමින් සරි මුව හසරැල්ලේ අරලිය ගහයට සුවිසුරු නිල්ලේ තනිවන විට මා සමගින් ඉදි කර අදිමදි කරමින් තනිවෙමු සොඳුරියේ අපි සැනසිල්ලේ සුදු ඇඳුමින් සරි මුව හසරැල්ලේ අරලිය ගහයට සුවිසුරු නිල්ලේ තනිවන විට මා සමගින් ඉදි කර
මදි කරමින් තනිවෙමු සොඳුරියේ අපි සැනසිල්ලේ තනිවෙමු සොඳුරියේ අපි සැනසිල්ලේ right අපි ආරාධනා කෙරුවට ඕරල් ලංකා සමාගමේ අධිපතිටත් ඒ වගේම සංවිධායක මණ්ඩලය සේරමනටත් ගොඩක් ස්තුතියි. මං හිතන්නේ ලංකාවේ අපි හැමතැනම යනවා මේ වගේ ලස්සනටම සංවිධානය කරලා තියෙන ෂෝ ගොඩාක් අඩුයි. මම දැක්ක 3-wheeler මේ ලස්සනට පාක් කරලා තියෙනවා. ඒක අපේ ආමියගේ අයියලා මල්ලිලා ලස්සනට ඔක්කොම බැලන්ස් කරලා තියෙනවා. ලස්සනයි. ගොඩාක් ලස්සනයි. right. එහෙනම් අපි කියමු ආදර සින්දුවක්. පියමන්නේ. ඇයිද මෙසේ මල්ලියනේ. right.
ආදරේ යාය 18 දැන් මොකක්ද ඕන? ඔයගොල්ලෝ නම් මං හිතන්නේ ගොඩක් වාසනා කරලා තියෙනවා මේ වගේ ලස්සන පළාතක මේ වගේ ලස්සන පරිසරයක ගස් කොළන් එක්ක ජීවත් වෙන්න විල්පත්තු එහා පැත්තේ හොඳට ආරක්ෂා කරගන්න කාටවත් ඒවා කපන්න දෙන්න එපා. මොකද පරිසරය කියන්නේ අපේ ජීවිතේ පරිසරය වෙන්නේ නැති වුණොත් අපිත් නැති වෙනවා. හරි? අලුත් අවුරුද්දට හොඳටම හිතා ගන්න තියෙන දෙයක්. අර නෝනා ඇවිල්ලාලු රාජාංගනේ පැත්තට කවුද නම? ශීලා කියලා එක්කෙනෙක් අහලා තියෙනවා. අපි ශීලා වර්ග නාම මේ එනකොට පොඩ්ඩක් බස් වලට ගිහින් මෙන්න එනවා. මහත සරවිලා කොහෙදෝ යන්නේ බේසේ සිතුරිදවන්නේ පා හද බැඳියාදේ තනි විලා මා ඉන්නේ මේසෙ වෙන සීල වලට කියලා එවිදෝ මගේ කුමාරි මෙන්න කුමාරිලා ගොඩක් ඇවිල්ලා නංගියලා කතියා ඔයයි කොහොමද
හොඳ අපිට ගමු. මම සුදි. අපේ නංගිලා කට්ටියට ලස්සන ඩාන්ස් එකක් දැම්මා. right. එහෙනම් විස්තරේ කියමුද? මං හිතන්නේ පිටරට යන්න ඕනේ නැහැ. අපිට මේ විස්තර කියන්න ඕනෙත් නැහැ. එතකොට ලස්සනට මේ කරන විදියට වගා කරගෙන අපිට ආරංචි ඔයගොල්ලන්ගේ මේ ස්පොන්සර් කරපු මේ සංවිධානයෙන් ලස්සනට මේ කුමාරිකා වගාවක් කියන අපේ ලංකාව කියන්නේ අඹ ඇටයක් කාලා දැම්මත් පැලවෙන රටක්. කෘෂිකර්මයෙන් දියුණු වෙන්න ඕන රටක්. අපි ඒ වුණාට හැමදේම පිට රටවල් වලින් ගෙන්නනවා. ඒක වැරදි. එච්චරයි අපි පතන්නේ. ලස්සන ලංකාවකට අපි මෙන්න විස්තරේ හැබැයි තාම කියන්නම් යන්න එපා පිට රට. මෙන්න එනවා පිට රට විස්තරේ. නඩමු. Jayatri we see to a brave. පිට රට විස්තර මෙව්වා. අහගෙන ඉන්න ඔයාලා මෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා පිට රට විස්තර මෙව්වා. අහගෙන ඉන්න ඔයාලා මෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා Oya. මේ කියන ඉඩම් ගෙවල් ලුකස් තියාලා යන්න හදනවා පිට රට මිල්ල සොයාලා සිලි පවුන්ඩ් ඩොලර් යුරෝ වලට රැවටිලා ඉවි දෙනවනේ කන්ටේනර් ඇතුළට වීලා බොට්ටුවල මුහුද මැද්දේ මරුව සමග පොර අඳු පල්ලම් කලා නැතින් ගමන භයංකර වචීද ජීවිතේ එක්ක කරන සල්ලම මග මැරුණම වග කියන්නේ කවුද කියන් සඳ පිට රට විස්තර මෙව්වා නනමු අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා Oya. කමේ ගොඩේ බයිසිකලේ රවුම් ගහන සැපේ ගන්නට බෑ ඒ ආවොත් ආතල් හැම විට ජීවිත ලස්සන කාලෙ ගෙවන්න එපා දුක හිතලා බලලා ජයශ්‍රී කිව්වා හනිකට උළුප්පල බොරු සෝබන කියනවා එහෙ අය ආවම දැන ගන්න ලැබෙයි විඳිනා මර දුක දිනුමට අර විපාකයට යන්න එපා රට රබෙන්න එපා රට ඈයෝ කියන බයිලාවට පිට රට විස්තර මෙව්වා ඕය අහගෙන ඉන්න ඔයාලා කොමල්ලිලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා පිට රට විස්තර මෙව්වා අදමයමු අහගෙන ඉන්න ඔයාලා දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔහෙලා එන්නලා හිතලා ඔහෙලා යන්නලා හිතලා ඔහෙලා යෝ ලලයිලිලයිලා වේදිකාවේ රොහන් රෝහිත කාලයකට පස්සේ මෙන්න ප්‍රාන්තයට බැහැලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ ශ්‍රී ජයශ්‍රී අද ඉන්න වෙලාවේ දෙන්න බලන ඔක්කොම එකතු වෙලා ලස්සනත් පොළ සන්නාදයක් ඈත මල්ලිලා විසිල් එකක් අත්මුඩියක් ආදරෙන් ඔන්න යන්න දෙන්න එපා කාලයකට පස්සේ ආපු වෙලාවේ ඕරා හර්බල් කලර් නයිට් විශේෂයෙන්ම ඕරා ගෝල්ඩන් කලර් නයිට් ආදරණීය ප්‍රසංගයේ යද්දී අපේ අධිපතිතුමා ප්‍රධාන සමස්ත කාර්ය මණ්ඩලය බොහොම අභිමාණයෙන් ඉල්ලනවා මේ සියලු දෙනා අපි ආසම නිසා ජයශ්‍රීලට එන්න කිව්වේ ලංකාවේ ශ්‍රී
අපේ ශ්‍රී මෙන ආයත් වේදිකාවේ ලංකාවේ ශ්‍රී ජයශ්‍රී ගොඩක් ස්තුතියි. එහෙනම් අපි කිමු තව බයිලා එකක් නේද නටාගෙනම යන්න අවුරුදු අලුත් අවුරුද්දේ. alright. මෙන්න එහෙනම් යුරෝපේ ඉඳලා රබාන ගහලා රාජාගනේ හොයා යුරෝපේ ඉඳලා රබාන ගහලා ලංකාවේ අපේ උහෙලට කියනවා බයිලා. හා යුරෝපේ ඉඳලා රබාන ගහලා ලංකාවේ අපේ උහෙලට කියනවා බයිලා. හොයා හා people එකට එක්කලා rock and roll reggae වලින් පදරවුම් කළා අදුම කුඩුම ලුණු තුන පාදලා mix කරා අනවෙන්න ගුලිය කලා බලන් යුරෝපේ බයිලා ඔය සීතලනම් මිටලකේ හිටලා සක්කරා ජැකට් පැකට් සාලු බූට්ස් දාලා සෙට් කරා ඉරිගඩු පිපියන විට අන කොපි බත් කරා අපි කියමු බයිලා එලි වෙනකන් එන්න රත්සරා යුරෝපේ ඉඳලා රබාන ගහලා ලංකාවේ අපේ අයට කියනවා බයිලා. යුරෝපේ ඉඳලා රබාන ගහලා ලංකාවේ අපේ උහෙලට කියනවා බයිලා. හොයා ජයශ්‍රී ලයිවි සීදුව බ්ලෙම් රාජාංගනේ අපි සෙට් වෙන්නේ වියන ඩොනා වින්සල් ගඟ ළඟ බන පිටියේ පත් සම්බල් හොදි මල් මොය උතුරන්නේ ඔය රබන් ගහලා ගිටාර් ඔයලා බයිලා කියන්නේ හායන ඉර ඔය වාගේ පේන්නේ නෑදලෝ කපුඩු බක් සද්දේ නැහනේ මගේ බලෝ සමර බෑ හොල් නැහනේ නෑනේ ඩ්‍රයිවරෝ ඔය ඔය බලු සමයන් නෑ මගේ අම්මෝ ඔය යුරෝපේ ඉඳලා රබාන ගහලා ලංකාවේ අපේ අයට කියනවා බයිලා. යුරෝපේ ඉඳලා රබාන ගහලා ලංකාවේ අපේ අයට කියනවා බයිලා. හොයා රස්තමෑන් රොහන් මල්ලි මැජික් පොරක්නේ රොහිත අයියා කඩවි පර ආකිටේ කඩේ මේ සංගීතේ සපයවන්නේ සිදුව බ්‍රාවනේ අඩබරයි අපි ජය ශ්‍රී ලංකා මුතුනේ කියන මතුරා කොයින්දන් ඔහෙලට බයිලා මතක් වෙනවා අපේ ආදර දෙමව්පියන්ලා නංගිලා මල්ලිලා නෑද යාළු මොහන්දා අපට හිතෙනවා ඒ දාලා එන්න සත්තයි ලංකා. යුරෝපේ ඉඳලා රබාන ගහලා ලංකාවේ අපේ අයට කියනවා බයිලා. යුරෝපේ ඉඳලා රබාන ගහලා ලංකාවේ අපේ උහෙලට කියනවා බයිලා. හායි මෙයාලා අනේ හලෝ ඔයාලා ජයශ්‍රී අභිරාජාංගනේ බැස්සම යාලා. හායි මෙයාලා අනේ හලෝ ඔයාලා ජයශ්‍රී අභිරාජාංගනේ බැස්සම යාලා. හායි මෙයාලා අනේ හලෝ ඔයාලා ජයශ්‍රී අභිරාජාංගනේ බැස්සම යාලා. හායි මෙයාලා අනේ හලෝ ඔයාලා ජයශ්‍රී අපි යාය 18 අපේ සීදුව බ්‍රේව්ලා එක ඒ වගේම මේ ඕවර ලංකා අපේ සෙට් එකත් එක මේ ඉන්න සහෝදර සහෝදරියෝ සීරමල්ලා එක බස්සා මේ යාලා ආදරේ සේරමල්ලාට ගොඩක් ආදරේ අපි ගොඩක් සාමෙන් ආදරෙන් ඉන්න හිතාගමු අලුත් අවුරුද්දේ ඔයගොල්ලෝ සේරමල්ලාට බුදු සරණයි ජේසු පීඨයි එහෙනම් ඔබ සමට ජයශ්‍රී
වේදිකාවෙන් සමගන්නවා රෝහන් රෝහිත ජයශ්‍රී ඉතාලියේ ඉඳලා යුරෝපේ ඉඳලා මේ ලංකාවට කෙටි නිවාඩුවකට ආපු වෙලාවේ අපේ සංජය හේරත් සම්බන්ධීකරණ ශිල්පියා අපිට සම්බන්ධ කළා. අපි ස්තුතිවන්ත වෙනවා සංජයටත්. ඒ වගේම යලි යලිත් ස්තුතිපද කරනවා අද දවසේ අපිව බලන්න ඇවිල්ලා බොහොම ලස්සනට ඉන්න මගේ රත්තරන් ඕනවරණ මහතුරුනි පුංචි දුවලා පුතාලා අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලා හැමෝටම ගොඩක් ස්තුතිපද කරනවා වේදිකාවේ සිට. එරෙන් පුංචි ආරාධනාවක් එකතු කරනවා අපේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා වෛද්‍ය චන්දික විරංජිත් තාඹුගල මැතිතුමනි ඕරා ලංකා හර්බල් පුජ්‍යලික සමාගමේ අධිපතිතුමනි විනාඩියකට එන්න වේදිකාවට අපි බොහොම ගෞරවයෙන් ආරාධනය කරනවා. මේ වේදිකාවේ ඉඳලා බලනකොට අති විශාල ජනතාවක් ඉන්නවා. මේ ඔබ මේ පුරවරයට කළ මෙහෙයත් එක්ක එකතු වෙලා අද දවසේ අපි මේ සංදර්ශනයට කරනකොට විශේෂයෙන් මගේ රත්තරන් ඕනවරණ මහතුරුනි අපි හිත්පිත් ඇති මිනිසුන් හැටියට මේ අනුරාධපුර රාජධානිය වැව්බැඳි රාජ්‍ය අස්වද්දන්නට ආපු මේ උතුම් වෛද්‍යවරයා මිනිසුන්ගේ චිත්ත සන්තානයේ පළපදියම් වෙලා රජ වෙලා පුංචි මිනිසාට සේවය කරන්න ඔබේ ගමට අද හොයාගෙන ඇවිල්ලා අති විශාල රැකියා උත්පාදනයක් අති විශාල රැකියා ගොන්නක් අරගෙන මේ සංදර්ශනය එක තඹ සතයක්වත් රුපියලක්වත් ඔබෙන් ණය නොකර එතුමාගේ තියෙන උතුම් ගුණාංග සමග එකතු වෙලා ඉතා ප්‍රමිතියෙන් ඉහළ ප්‍රසංගයක් ගෙනාවේ මෙතුමා සහ අවුරා ලංකා ආයතනයේ සියලුම සේවක මණ්ඩලය එකතු වෙලා මෙතුමාගේ හයිය ඒගොල්ලෝ දෙන්න බලන්න හිත් ඇති මිනිසුන් හැටියට හැමෝම එකතු වෙලා මෙතුමාට හොඳ අත්පොළු සන්නාදයක් හැමෝම ආදරෙන් ඒ ගෞරවය ඔබතුමාට ඒ උත්තමාචාරය ඔබතුමාට. ඉතින් අද සතුටුද මේ ප්‍රසංගය පිළිබඳව පොඩ්ඩක් අහන්න අවදි කළොත් වටිනවා. සතුටුද කියලා විතරක් කියනනම් එරෙන්න වෙනදට හොඳට කතා කරන කෙනා සංජය වෙනදට අපිට වඩා හොඳට කතා කරනවා කියලා අපේ අවුරා ලංකා ආයතනයේ කියනවා අපේ ලොක්කා හොඳට කතා කරනවා කියලා. අද කියන්නකො සතුටුද කියලා විතරක්. ඇත්තම සතුටුයි. ඒක තමයි මෙතුමා වැඩි කතා බහ කරන්න මේ වගේ තැනක ටිකක් මැලි කරනවා. එතෙන් දැන් බලන්න මල්ලෙලා නංගිලා ඔක්කොම එකතු වෙලා ලස්සනත් බලු සන්නාදයක් විසිල් එකක් අත්බොඩියක් අපි ඔබතුමාට ජයශ්‍රී ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ ඉන්න දක්ෂතම මිනිසුන් එක තැනකට එකතු කරගෙන ඔබේ පුරවරයට ඇවිල්ලා මුළු ලෝකයක් සුවපත් කරන්න මේ දේශීය ඖෂධයක් කරහා මුළු ලෝකයක් සුවපත් කරන්න එතුමා ඒ පරීක්ෂණය නිරීක්ෂණය කරලා ඔබේ පුරවරයට රැකියාව ලබා දීලා විශේෂයෙන්ම මේ පුරවරය මහා මාර්ග තනල ක්‍රීඩාංගන තනල ඒ වගේම අද උදෑසන ප්‍රිය නොනවරණ මහතුරුනි වටිනා නිවසක් ප්‍රදානය කළා. අඩු ආදායම් ලාභී පවුලකට ලබා දුන්නා. එතුමාගේ ධන පරිත්‍යාගයෙන් විශේෂයෙන්ම අපි සිහිපත් කරනවා කටුපලන්ලෑව ගමේ කටුපත්තෑව ගමේ අද දවසේ ගෙයක් හදලා කටුපත්තෑවේ අඩු ආදායම් ලාභී පවුලකට ප්‍රදානය කරලා එතුමා බොහොම නිහතමානී ගමනක් මේ ලස්සන පුරවරයට නිහතමානී සේවයක් ඉටු කරනවා. එතුමාට අපි ජයශ්‍රී ප්‍රාර්ථනා කරනවා වේදිකාවේ සිට. මෙන්න යනවා හනිහනිකට කාලය ගන්නේ නැහැ ඔබ ආස කරන ආදරය කරන මේ ළඟ ජනප්‍රිය ලංකාවේ ජනකාන්ත ගායන ශිල්පියා කරා එදා ඔබ ආස කළ මේ සංගීත අධ්‍යක්ෂකවරයා ගායන ශිල්පියා ගැයූ සෑම ගීතයක්ම ඔබේ හදවතේ පළපදියම් වුණා. මෙන්න ආදර පුතේ ඔබ තරම් පෙම් කළ කිසිවෙක් නැති තරම් සායම් කිරිල්ලේ අරගෙන ඔන්න මායම් කරන්නට එනවා තීක්ෂණ අනුරාධ වේදිකාවේ. පෙරදහක සුසුමක ඉතිරි ahadari
සුසුමක් හිත වැදී සෙනෙහසින් පිදුණු මිහිරැති සංසාර ගමනේ දුර ඇති ගැඹුරු හිත ආදරේ මිහිරැති ගැඹුරු හිත ආදරේ මිහිරැති තනිකඩ හිතේ නවලිනා පෙම්මර බුමේ වෙහියරන් නොමැකින්නසේ සෙනෙහේ තුරුලේ රැඳී දුර යන ජීවිතේ තිබු හිමිකම නුඹේ ළඟනම් හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම් පෙරදහක සුසුමක් හිත රැඳී සෙනෙහසින් පිදුණු මිහිරැති සංසාර ගමනේ දුර ඇති ගැඹුරු හිත ආදරේ මිහිරැති ගැඹුරු හිත ආදරේ මිහිරැති ගැඹුරු හිත ආදරේ මිහිරැති. Thank you. La, 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 la. ආදර පුතේ නුඹ එනතුරු මග බලන්නේ අම්මයි තාත්තයි නුඹ එනතුරු මග බලන්නේ අම්මයි තාත්තයි මගේ සිහසුනේ රජ කිරුළු දන හෙට දවස අපේ නුඹම තමයි රජ කිරුළු දන හෙට දවස අපේ නුඹම තමයි බිත්ති පුරා නිල් පාට වෙලා අලුත් නිර ගෙට එළියෙලා සිංගිති රටා නුඹේ සේද පුරා මව්ගේ අතින් ලස්සනට පුතා අනාගතය වෙලා නුඹ අපේ ලොවේ රජකමට සමයි නුඹ මගේ පුතේ අනාගතය වෙලා නුඹ අපේ ලොවේ රජකමට සමයි නුඹ මගේ පුතේ ඇය කීව දිනේ ඔබ එතැයි කියා පිය පදවේ මට උරුම කළා මුව සිංගිති සිනා නුඹේ දකින්න තුරා නෑවසිනි මගේ හිතට පවා අනාගතය වෙලා නුඹ අපේ ලොවේ රජකමට සමයි නුඹ මගේ පුතේ අනාගතය වෙලා නුඹ අපේ ලොවේ රජකමට සමයි නුඹ මගේ පුතේ ආදරේ
මගේ සිහසුනේ රජ කිරුණු දන හෙට දවස අපේ නුඹම තමයි රජ කිරුණු දන හෙට දවස අපේ නුඹම තමයි රජ කිරුණු දන හෙට දවස අපේ නුඹම තමයි. Thank you. Thank you. අතහන්නත් කොහෙ තිබුණාද මේ තරම්
ආදරේ මේ තරම් ආදරේ රැය පුරා ඉකි ගසා රටට හැරි දිනුරම් පුරා අලුසීනා නැගෙනවා දිවන්නේ අත පාරලා ඔබ මට හිමි වෙනම් ආත්මෙහි ඔබට හිමිනම් තව කුකුහට හිත දියත් නම් සුදු කපලා ඈතට වෙනම් තනි වෙලා මා ලෝභේ ඉරුණු නගින මේ වසන්තේ පිවිතුරා විදවමි අහිමි කරන් මගේ ආදරේ ඔබ මට හිරිනම් ආත්මෙහි ඔබ දෙන්නම් තව කුකුහට හිත දියත් නම් සුදු කපලා ඈතට වෙනම් උපතරම් පින්කද කිසිදකින් නැති තරම් මේ ලෝකෙහි කොහෙද උපතරම් ආදරේ බව මේ තරම් වැටෙන්නේ ඔබ ඔසෙවිතු හැඬ වූ තරම් ඔබෙන් කෙරූ තරම් අදහන්නත් කොහෙ තිබුණාද මේ තරම් ආදරේ මේ තරම් ආදරේ Thank you, thank you, thank you. ඔබ තමරම් පෙම් කළ කිසිවෙක් නැති තරම් තීක්ෂණ අනුරාධ ඔයාලට ලස්සනට ගීත ගායනා කරනකොට නංගේ මල්ලි දෙන්න බලන්න ඔක්කොම එකතු වෙලා තීක්ෂණයට ලස්සනත් පොළොස්සන් නාදයක් ඈත මල්ලිලා විසිල් එකක් අත්පුඩියක් එවන්නකෝ මේ පැත්තට ආදරෙන් අති විශාල ජනතාවක් බලාගෙන ඉන්නවා ඉතින් තීක්ෂණ අනුරාධ අපි වැඩි කාලයක් ගන්නෙ නැහැ තීක්ෂණ එන්නකෝ ඉස්සරහට තීක්ෂණ ඔබත් මං හිතන්නේ උපාධිධාරියෙක් ඔබත් බුද්ධිමතෙක් ඒ වගේම අද මේ දැවැන්ත වැඩ කටයුත්ත එකතු කරන අපේ කළමනාකාර අධ්‍යක්ෂක වෛද්‍ය චන්දික විරංජිත් තාඹුගල මැතිතුමා එතුමා වෛද්‍ය උපාධියත් සමත් වෙලා මේ වගේ පුරවරයකට ඇවිල්ලා මේ දැවැන්ත ක්‍රියාත්මකයක් කරනකොට මොකද හිතෙන්නේ මේ ඔබ දකින්න නැති මේ දැවැන්ත ක්‍රියාන්විතය නිර්මාණය වෙනවා අද දැවැන්ත ප්‍රසංගයක් ඒ විතරක් නෙමෙයි එතුමා දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාන්විත කරනවා නෑ ඇත්තටම මේ චන්දන අයියා මං හිතන්නේ මේ මමත් මෙතෙන් එනකන් හිතුවේ නෑ මෙච්චර ලොකු කොන්සර්ට් එකක්ද මේක කොහොමද කියලා රාජාංගනේ ගොඩ පස්සේ ඉතින් ඇත්තටම හරි මම මේතන මේ කිට්ටුම ඇවිල්ලා තිනවා මීට කලින් ප්‍රසංගයකට හැබැයි මං හිතන්නේ මේ දැන් අර අපි පිටරටින් සල්ලි ගේන්න ගෑනු කට්ටිය රට යවනවානේ මං හිතන්නේ මෙතුමා කරන්නේ ඊටාම උසස් වැඩක් ඉතින් මං හිතන්නේ හැමෝම අප්පුඩියක් දෙන්න අපේ විරාජ අයියට ඉතින් එතුමාට සුබ පතනවා ඒ වගේම අයියා මම අද එන්නේ මෙතන ඉසුරු මාන්නක් පෙරුම හින්දා ඉතින් එයාටත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ ලොකු දෙයකට මාව සම්බන්ධ කරාට. එතෙන් කාල වේලාව නොගෙන ඔබට රසවින්දනය ඔබට ගීතමය ආදරය යලි යලිත් අපි දෙනවා මෙන්න ඩිලාවිත් සීදුව ප්‍රේව් සමග ආයෙත් ගායනට ශිල්පී තීක්ෂණ අනුරාධ රයිට් මම දැන් මේ පැත්තේ කට්ටිය සමහරව බෝඩින් වල ඉඳලා ඇති මමත් ඉඳලා දෙනවා අවුරුදු 4 කිව් බෝඩිම මේ සෙල්ලමක් වෙන්නේ නෑ අපේ මේ ජීවිතේ අපේ කාසින් නැති දාට අපි හැමතේ වාසියක් ඇත්තේ නෑ කවුරුවත් දන්නේ නෑ අපේ ජීවිතේ ගෙවිලා යනවා ඕ වෙහෙසිලා බෝඩිමට වල්කුලක් කපලා අනේ රැටම නාලා කොණ්ඩේ කිහිල්ලා කරුමයයි මල්ලියේ ආයිදලා පොයිදා බෑනේ මේකෙන ජීවත් වෙන්නේ මාසේ අන්තිම ගාස්තු විතරයි සප්පනෑමේ
බට්ටික වාගේ වෙහසිලා වෙහසිලා පොඩිවට ආවා වතුරක් තපලා අනේ රාතම නාලා කොණ්ඩෙක් ගිහිල්ලා කරුමයයි මල්ලියේ ආයෙත් නොයිදා දානේ මේකෙන ජීවත් වෙන්නේ මාසේ අන්තිම ගාස්තු විතරයි සප්පනාමේ කරලක් නොකරත් දානේ මේකෙන ජීවත් වෙන්නේ මාසේ අන්තිම ණය විතරයි මගේ ණය පොතේ කොරාජාංගනේ හැමෝම අතුටු සුමුදාරේට හා රසයි දිගටම හිටගෙන ඉන්නේ නෑ තහයට තේ දෙන්නේ හරියන්නේ නෑ කේපාගේ ආතුසර වැඩ ඇත්තේ ඒ තරමට පඩි නැත්තේ දෙයියොත් නැතුක අපේ වෙහසිලා පොඩිවට ආවා වතුරක් කපලා අනේ රාතම නාලා කොණ්ඩෙක් ගිහිල්ලා කරුමයයි මල්ලියේ ආයෙත් නොයිදා දානේ මේකින ජීවත් වෙන්නේ මාසේ අන්තිම ගාස්තු විතරයි සප්පනාමේ කරලක් නොකරත් දානේ මේකින ජීවත් වෙන්නේ මාසේ අන්තිම ණය විතරයි මගේ ණය පොතේ ආයෙත් නොයිදා දානේ මේකින ජීවත් වෙන්නේ මාසේ අන්තිම ගාස්තු විතරයි සප්පනාමේ කරලක් නොකරත් දානේ මේකින ජීවත් වෙන්නේ මාසේ අන්තිම ණය විතරයි මගේ ණය පොතේ මාසේ අන්තිම ණය විතරයි මගේ ණය පොතේ මාසේ අන්තිම ණය විතරයි කොසද්දේ මගේ ණය පොතේ thank you ලැබුවා වුණ අවසර හැමෝටම සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා thank you මෙන්න යනවා අපි හනි හනිකට ඊළඟ ආදරණීය ගායන ශිල්පියා කරා ගායන ශිල්පියාත් අපිට සම්බන්ධීකරණ දායකත්වය එකතු කරන මේ ප්‍රසංගයේම සම්බන්ධීකරණ දායකත්වය එකතු කරන අපේ සංජය හේරත් බොහොම ආදරණීය ඇරයුමක් එකතු කරන්නේ ඔබ ආසම කරන ආදරය කරනම ගායන ශිල්පියා කරායි ඒ කිය ආදරණීය කලාකරුවා එන්නට කලින් අපි යලිත් සිහිපත් කරනවා වෛද්‍ය චන්දික විරංජිත් තාඹුගල මැතිතුමා එතුමාගේ ආශිර්වාදයෙන් තමයි මේ ආදරණීය ගායන ශිල්පියාත් අපි සංදර්ශනගත කරන්නේ මෙන්න ඔබ ආස කළා ආදරය කළා දකුණු ලක සංචාරක පුරවරය මාතර රුහුණ ඔබේ හදවතේ ගායන ශිල්පියා නිර්මාණය කළා රෝසපෙති අතුරාලා යහන මත හිඳුවාලා ඔබ පෙම් කළ දිව්‍යම මාගේ දියකර ප්‍රාණේ අදත් හදවතේ ගායකයා කවුරුත් ආස කරන සීඩුව බ්‍රේව් සමග ගායන ශිල්පී චාමර වීරසිංහ මල් පිපුණත් තහනම් නීතියක ඒ සියලුම මල්වල ඇති සුවඳ සිදා දියට ඉරිමල් විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට සිතල ලං කරන්න එපා ඇවිලෙන පාපයට ලතු පැල්පතක හීන රන්දා මාලිගයක ලිංගතු වී කතා කරයි යන්න දේවලෝකෙට ආස
ආසෙ පඳුරු පීදුනාට ඉනිගත් ජීවිතයක ඇවිද පය විලංගුවේ ඔය කහමල් යායකට මල් විල මල් පිපුණත් තහනම් නීතියක ඒ සියලුම මල්වල ඇති සුගඳ සිදා විජට ඉරිමල් විය ඉඟි කෙරුවත් ඉඳුවරහි නියට සිත්මල ලං කරන්න එපා ඇවිලෙන පාපයට ගමේ සිටුවරයින් යහමින් නැති අතමිට කාසිවලට හාද වෙලා නගරේ ලොකු උදය නීතිය තහනම් වුණාට තාමත් ඉර හඳ යට කොළඹට අරගෙන එන කනමල් විල මල් පිට කනමල් විල මල් පිපුණත් තහනම් නීතියට ඒ සියලුම මල්වල ඇති සුරඳ සිදා දියට